පොඩ් බිරියානි මාසෙට 70ක් 80ක් වගේ කරනවා. ඊට අමතරව බිස්කට් පුඩින් එකක් ඉල්ලනවා ඩෙසර්ට් එකට. ඒ දෙක තමයි. තව මොන හරි රයිස් වර්ග ඉල්ලුවොත් ඕන එකක් හදලා දෙන්න පුළුවන්. ඕන එකක් පුළුවන්. කොහෙද ඔයාගේ බිස්නස් එක තියෙන්නේ? ඉංගිරියේ. ඇයි පටන් ගන්න මේ වගේ බිස්නස් එකක්? ගෙදරට වෙලා ඉද්දි හිතුණ පටන් ගන්න. ඉතින් පටන් ගත්තා. පටන් ගත්තා. වැඩේ සාර්ථකයි. සාර්ථකයි. නම කොහොමද එන්නේ බ්‍රෑන්ඩ් එකේ? B&V Kitchen. B&V Kitchen. ඔව්. තියෙනවද සෝෂල් මීඩියා වල? ඔව්. ඉතින් ඔන්න ලහිරුට කියන්න ස්ටාර්ට්අප්ස් වලට දෙන අවස්ථාව අද දෙන්නේ B&V Kitchen එකට. ඉතින් ඔයාගේ බිස්නස් එකත් ඔයාගේ ස්ටාර්ට්අප් එකත් විශේෂයෙන්ම ස්ටාර්ට්අප් මේක මතක් කරන්න ඕනේ. ස්ටාර්ට්අප් වලට තමයි නැත්නම් අතිශය සුළු පරිමාණ ව්‍යාපාර වලට තමයි මේ අවස්ථාව හම්බ වෙන්නේ. ඉතින් හරි TV සහ ලහිරු මුදලිගේ සෝෂල් මීඩියා පේජ් වල Facebook TikTok Instagram වල තමයි අපි මේක ෂෙයා කරන්නේ. දැන් කොහොමද කොයි වගේ ආදායමක් ලබා ගන්න පුළුවන්ද මේ බිස්නස් එකකින් ඔයාට? මාසෙට මම මේ කියන්නේ සුද්ධ ලාභය නෙමෙයි මාසෙට 80000ක් විතර හොයා ගන්න පුළුවන්. හොඳයිනේ. ඔව් මම පටන් ගත්ත විදිහ චුට්ටක් කියන්නම්. ගෙදරට හදන්න ගෙනාපු බඩු වලින් තමයි පළවෙනියට හැදුවේ. ඒ කියන්නේ ගෙදර කටට කන්න හදපු එකද? කන්න ගෙනාවා. ඊට පස්සේ මගේ බබාගේ යාළුවා ගෙදර ආවා. ඒ ඇවිත් ඉති කිව්වහම පළවෙනි කස්ටමර් බබාගේ යාළුවා. සතයක්වත් නැතුව පටන් ගත්තේ. එතන ඉඳලා තමයි මේ යන්නේ. දැන් ඔයාගේ පොඩ් බිරියානි කන කට්ටිය මොනවද කියන්නේ? ප්‍රතිචාර සෑහෙන්න හොඳයි. මුලින් තිබුණා මෙන්ජි සම්බල් එක දුන්නේ. ඒක අර අපේ අයට හුරු නැහැනේ. එයාලගේ ඉල්ලීමකට මම ඒක කොච්චි කරපිච්ච සම්බල් වලට මාරු වුණා. සෑහෙන හොඳ ප්‍රතිචාර තියෙනවා. සෑහෙන හොඳයි ප්‍රතිචාර. ඔව්. එතකොට දැන් ඔයා ඩෙලිවරි කරන්නේ තුවමද? ඔව් හස්බන්ඩ් මමයි තමයි ඩෙලිවර් කරන්නේ. සමහර වෙලාවල් වලට මට බැරි වුණාම ඩෙලිවර් කරගන්න එක කස්ටමර්ට කිව්වම එයා ලැබිලා අරන් යනවා. අපේ පේජ් එක B&V Kitchen පොඩ් බිරියානි බිස්කට් පුඩින් ඒ දෙක අපෙන් ගන්න පුළුවන්. 1 portion ඉඳලා 10 portion වෙනකන් ගන්න පුළුවන් අපෙන්. ඕඩර් කරන්න පේජ් එකට ගිහින් WhatsApp නම්බර් එකට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. ඔයාට තියෙන මේ අත්දැකීම ඔයාගේ බිස්නස් එකක් අද හදනවා. ඔයාට අනිත් අයට මොනවද කියන්න තියෙන්නේ? ගෙවල් වල නිකන් ඉතින් ඉද්දී දැන් එක එක විදිහ අපි කෑම try කරනවානේ. ඉතින් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. නිකන් කාලේ කනවට වඩා කීයක් හරි හොයාගන්න පුළුවන්. මොනවද ඔයාගේ ජීවිතේ ටාගට්ස් මොනවද තියෙන්නේ? ලොකුම ටාගට් එක අපිටම කියලා වාහනයක් ගන්න එක. ඊට පස්සේ බබාට ගන්නන්න. මේ බිස්නස් එක තුළ මොන වගේ දේවල් ජීවිතේ කරගන්න හම්බුණාද? පෞද්ගලික දේවල්. ලොකු ටාගට් වලට යන්න බැරි වුණා. නමුත් කරගත්ත ටික ගැන සතුටුයි. සතුටු වෙනවා. ඔව්. දැන් ලබන අවුරුද්දේ මොනවද ප්ලෑන්ස්? දැම්ම කියන්න බෑ. ගිහින් බලන්න. මොකද අතුරුපස වලට අපිට ප්‍රතිචාර කොහොමද? අතුරුපස ඒක එක දවසක් ආපු කෙනෙක් ආය ගන්නවා. බිරියානි එක වගේම තමයි. ඒතර හැමෝම කෑම වලට කැමතියි. ඔව්. විශේෂයෙන්ම දැන් මේ කාන්තාවන්ට, ගෙදර ඉන්න අයට, ඒ අයට සහ ලංකාවේ හැමෝටම Taman තනියෙන් බිස්නස් එකක් පටන්ගෙන තියෙන සතුට ගැන මොනවද කියන්නේ? ඒ සතුට වචන කරන්න බෑ. හේතුව ගෙදර වැඩත් කරගෙන, බබාගේ වැඩත් කරගෙන, හස්බන්ඩ්ගේ වැඩත් කරගෙන බිස්නස් එකක් මැනේජ් කරනවා කියන එක වෙනම දෙයක්. ඒක අත්දැකීම් නෑනේ. අත්දැකීම් එන්නේ මේකෙන්මයි. සමහර වෙලාවල් වලට දැන් අපි පෝස්ට් එකක් දැම්මහම කමෙන්ට් එන්නේ නැති වුනහම මාර විදිහට වැටෙනවා එතනින්. ඊට පස්සේ ටික ටික අර අපි මේකේ ඉතින් අර බැනලත් කමෙන්ට් දානවද? බැනලා දාලා තිබුණා හස්බන්ඩ් එක කන්ටෙන්ට්ස් වගේක් කරා. ආනේ මන්ද ඇයිද කියලා එහෙම බනින්න ඒව නෙමෙයි. ඉතින් ඒ බැනලා දානවා. ප්‍රශ්නයක් නැහැ ඒක යාළගේ. අදහසනේ. ඔව්. බනින්න දේවල් නෙවෙයි ඒත් බැනලා දාපුවා හිටියා. ඒව අත්දැකීම් ජීවිතේට. රටත් තව තව වගේ ව්‍යාපාර සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ chance එක ගැන මොකද හිතෙන්නේ? ගොඩක් පිං. මෙහෙම ආපු පළවෙනි වතාව ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. Thank you.